කවුරු හරි ඉන්නවා නම් ගොඩාක් පෝසත් මිනිස්සු, ධනවත් මිනිස්සු, බොහෝ භවභෝග තියෙන මිනිස්සු, පහූත ජාත රූප රජතානි, රන් රිදී මුතුමැණික් ගොඩාක් තියෙන මිනිස්සු ඉන්නවා නම්, පහූත විත්තූපකරණානි, සැප උපද්දවන උපකරණ ගොඩක් තියෙන මිනිස්සු ඉන්නවා නම්, සැප උපද්දන උපකරණ කියන්නේ යාන වාහන, ඊළඟ ගෙවල් වල තියෙන බඩු මුට්ටු, සැප පහසු පුටු, යහන්, ඇඳ පුටු මේස, පහූත ධන දාඤ්ඤානි, කන්න බොන්න හොඳට තියෙන, ධනෙ තියෙන මිනිස්සු අද වුණත් ඉන්නවා නම්, සබ්බානි තානි දාන සම්භූතානි, ඒ සියල්ලම ඔවුන් සසරේ දන් දුන්න නිසා ලැබිච්ච ඒවා. සත්‍ය සම්භූතානි, සත්‍ය කතා කරපු නිසා ලැබිච්ච ඒවා. සංයම සම්භූතානි, සංයමය සීල සංවරය නිසා ලැබිච්ච ඒවා. එහෙනම් හොඳට කන්න බොන්න තියෙන, යාන වාහන තියෙන, වතු පිටි තියෙන, හිසට සෙවිල්ලක් හරි තියෙන, සැපයක් විඳින මිනිස්සෙක් මේ ලෝකේ ඉන්නවා නම්, කිසිම ආගමක්, ජාතියක්, කුලයක්, ස්ත්‍රී පුරුෂ ભેදයක් නැතුව ඒ සැප සම්පත් විඳින්නේම කුමක් නිසාද? සංසාරේ දන් දුන්න නිසා, සත්‍ය කතා කරපු නිසා, ඊළඟට සංයමය සංවරකමක් පුරුදු කරපු නිසා, සීලයක් පුරුදු කරපු නිසා. ඔය තුනේ විපාක විදිහට තමයි කිව්වා මිනිස්සු ධන දහන්නේ වලින්, වත් පෝසක්කම් වලින් ආඩ්‍ය වෙලා ඉන්නේ. එහෙනම් අනිවාර්යෙන් ඔයාලට යම්කිසි ධනයක් තියෙනවා නම්, ගෙයක් තියෙනවා නම්, යාන වාහන තියෙනවා නම්, වතු පිටි තියෙනවා නම්, ඔයාලට සැප උපද්දන උපකරණ තියෙනවා නම්, බඩු බාහිර ආදී තියෙනවා නම්, ඒ සියල්ල ලැබුණේ සංසාරේ දුන්න දෙයක් නිසා. දීලා තිබෙ නැත්නම් ලැබෙන්නේ. සංසාරේ සත්‍ය කතා කරපු, සත්‍ය අහපු පින්බලයක් නිසා. එහෙම නැත්නම් සංවරයක් මුල් කරගෙන, ලැජ්ජ බයෙන් යුක්ත වීම නිසා. එහෙම නැත්නම් සීල් රැකපු නිසා. සංවරයක් මුල් කරගෙන තමයි ඔය මේ සංසාරේ සැප විඳිනවා නම් විඳින්නේ. ඔය තුنين බාහිරව නෙවෙයි. පැහැදිලිද මම මේ කියන්නේ? එතකොට පින්වතුනි, බුදුරජාණන් වහන්සේ වදාලා හැබැයි ගාමිනී මේ පවුල් නැසෙන්න. ඒ කියන්නේ මේ දායක පවුල් නැසෙන්න, මිනිසු නැසෙන්න, පවුල් මහපාරට වැටෙන්න, මහා පෝසත් මිනිස්සු දුප්පත් ගානට වැටෙන්න, නැති බංගස්ථාන වෙන්න මිනිස්සු බලපාන කරුණු 8ක් තියෙනවා. බලන්නකො ඒකට දානේ අයිතිද කියලා. දැන් මෙයා වාද කරගෙන ආවේ දානේ නිසා මිනිසුන්ට මැරිලා යන්න සිද්ධ වෙනවා, පාරට වැටෙනවා කියලානේ. බුදුරජාණන් වහන්සේ වදාලා ගාමිනී පළවෙනි කාරණාව තමයි රාජතුවා කුලානි උපඝාතං ගච්ඡanti. රජු නිසා, ආණ්ඩුව නිසා මිනිස්සු පාරට වැටෙනවා කියුවා. ආණ්ඩුව නිසා මිනිසුන්ට එදා වේල හොයාගන්න බැරි තත්ත්වයකට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේගේ වචනේ හරිද නැද්ද? ඒකාන්තයෙන් භාග්‍යවතුන් වහන්සේ නම් සියල්ල දන්නාසේක, සියල්ල දකිනාසේක. ආණ්ඩුව නිසා මිනිසුන්ට කන්න බොන්න නැති වෙලා, මිනිසුන්ට කර කියා ගන්න නැති වෙනවා කියුවා. ඊළඟට හොරු නිසාත් එහෙම වෙනවා කියුවා. ඉතින් ඔය ඔක්කොම එකට වුණ ගමන් තවත් ඉවරයි. පළවෙනි කාරණාව තමයි රජු නිසා, ආණ්ඩුව නිසා, දෙවෙනි එක හොරු නිසා, ඊළඟට